හෙල්ලෝ ගයිස්, ඉතින් මේ වීඩියෝෙන් කතා කරන්නේ Photoshop එකෙන් කොහොමද ලේසියෙන් සරලවම thumbnail එකක් හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මම ඉතින් orange color background එකක් දාගෙන තියෙනවා. ඉතින් මම ඒක දැන් blur කරගන්නවා. ඉතින් මම ඉස්සෙල්ලා දාපු Photoshop series වල දාලා තියෙනවා මේ විදියට background දාලා blur කරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ඒක බැලුවේ නැත්නම් බලන්න පුළුවන්. නැත්නම් මේකේ බලලා හදාගන්න පුළුවන්. හරි, ඉතින් මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්නවා. ඉතින් මම දැන් මේකට ග්‍රැනේට් එකක් මේ හදන්න තමයි යන්නේ. අර වගේ ඔයගොල්ලෝ යන්න ඕනේ ග්‍රැනේට් එක හදන්න තැනට. ඊට පස්සේ මේ විදිහට ඔයගලන්ට ඕන වෙලේ ඒ කියන්නේ ඕන වෙන කලර් එක මේකට මැච් වෙන කලර් එක හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මැච් වෙන කලර් එක දාගන්නවා. ඉතින් මේකට මම නිල් දාගත්තා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕනම පාටක් දාගන්න. ඉතින් මම මේක ඕගොල්ලන්ට පේනවා ඇති. මේ එහා පැත්තේ තියෙන අර බාර් එක උඩට පල්ලෙහාට කරලා ඔයාලන්ට ඒක කලර් එක කළු ඒ කියන්නේ තද පාට කරගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තටත් මම මේ සුදු තමයි වෙලා තියෙන්නේ. මොකද සුදු තිබ්බයි මුලින්ම තිබ්බේ නිසා. ඉතින් ඒක මම බ්ලැක් කරගන්නවා සම්පූර්ණයෙන්ම. ඉතින් මේ විදිහ තමයි ඊට පස්සේ ඕගොල්ලෝ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලුක් එක තියෙන්නේ. ඉතින් මේකට අපි ඕකේ කරන්න ඕනි. ඉතින් මම මේ විදිහට ඕකේ කරගන්නවා. හරි, ඉතින් ඕගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ගයිස්, ඉතින් මම මේ කරගන්න යන්නේ ඕගොල්ලෝ රූපයක් හරි නැත්නම් AI man කෙනෙක් ඕනම රූපයක් දැන් ඇඩ් කරගන්න. ඒ කියන්නේ මේන් රූපෙ විදිහට දැන් ඇඩ් කරගන්නවා. ඉතින් දැන් මම මේකට පාවිච්චි කරන්නේ AI man කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ man මම මෙතෙන්ට ගෙන black and drop කරගන්නවා. ඉතින් මේ ඔක්කොම මම කියා දීලා තියෙනවා ඉස්සෙල්ලා දාව Photoshop වීඩියෝ වල. ඉතින් මේ විදිහට මම ඕන තැනට adjust කරලා හදා ගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ background remove කරන එක. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ convert to layer කියන එකට දීලා එන message එක use කරන්න. ඊට පස්සේ එතන තියෙනවා remove background කියලා එක. ඊට පස්සේ ඒක උඩ select කරගන්න. මම මේක select කරගන්නවා. ඊට පස්සේ විනාඩියක් විතර ඒ රවුම කරකවෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ image එකේ තියෙන background එක remove වෙනවා. හරි ගයිස්, ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් background එක remove වුණා. ඉතින් ඔයගොල්ලන්ට ඕන විදිහට දැන් control T press කරලා adjust කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ control T press කරාම මේ වගේ තමයි. මේ වගේ ඔයගොල්ලන්ට ඕන තැනක adjust කරලා size එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඕන විදිහට adjust කරලා හදා ගන්නවා. හරි ගයිස්, ඉතින් අපි දැන් කරන්නේ මේක solid color layer එකක් ඇඩ් කරගන්න එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ AI man ගේ වටේට outline එක. ඉතින් ඔයගොල්ලෝ granite එක හදාගත්ත තැනටම ගිහිල්ලා solid color කියලා ඒක උඩින් තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ layer marks එක select කරගන්න. ඊට පස්සේ control I press කරගත්තට පස්සේ මේ විදිහ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ brush tool එකට යන්න ඕනේ. brush tool එකට ගිහින් මේ එන message එක okay කරන්න. ඊට පස්සේ brush tool එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට right click කරලා ඕන විදිහට brush tool එක edit කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මට ඕන size එක brush tool එක edit කරගන්නවා. ඔයගොල්ලන් brush tool එකෙන් brush and node ක්‍රමෙත් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් මම මේ ක්‍රමය දාගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහට මම brush කරන හදන්න හරියන්නේ. කියන්නේ brush කරන්න යන්නේ. මේ ඔයගොල්ලෝ මේක outline එක විදිහට වටේට මේක කරන්න ඕනේ. ඔයගොල්ලෝ මතක තියාගෙන අනිවාර්යෙන් layer marks එක select කරලා ඉවර වෙලා මේ විදිහට brush කරගන්න. ඉතින් මේ විදිහට මම outline එකක් හදා ගන්නවා brush කරලා. ඉතින් මම මේ ටික දැන් ස්පීඩ් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් දැන් මම මේ විදිහට වීඩියෝ එක ස්පීඩ් කරනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක දැම්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් comment එකක් දාන්න. like එක කරන්න. ඉතින් ඔයගොල්ලෝ layer marks එක set කරලා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ යන filter වලින් blur කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති blur එකක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට filter වලට ගිහිල්ලා gaussian blur කියන එක add කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති කාන්ට මේක blur කරගන්න පුළුවන්. ඒ කියන්නේ outline එක ඔයගොල්ලන්ට ඕන විදිහට blur කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට blur කරනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඕන කාන්ට adjust කරගන්න පුළුවන්. හරි. දැන් අපි කරන්න ඕනේ මේක උඩ ඒ කියන්නේ ඔයගොල්ලෝ layer එක උඩ එකපාරක් right click කරන්න. ඊට පස්සේ convert to smart object කියන එක දෙන්න. ඒ කියන්නේ ඒක smart object එකක් විදිහට හැදෙන. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය රූපයක් විදිහට තමයි හැදෙන්නේ. දැන් ඔයගොල්ලෝ granite එක fill කරපු තැනටම ආයි යන්න. ඊට පස්සේ granite උඩ එකපාරක් select කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන
සිරට් කියන එකට ගිහින් රේඩියල් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ බෝලයක් හැදෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති කලර් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අවුට්ලයින් එකට දාගත්ත කලර් එක. ඊට පස්සේ ඒකත් ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදියට හදාගන්න. ඊට පස්සේ Ctrl T ප්‍රෙස් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරලා ඕන විදියට ඔයගොල්ලෝ මෑන්ගේ ඔළුව ගාවින් තියාගන්න. ඒ කියන්නේ සාමාන්‍ය එතන හයිලයිට් කියලා පේන විදියට. හරි ඉතින් මම ඕන විදියට මේක ඇඩ්ජස්ට් කරගන්නවා. හරි ඉතින් ඔයගොල්ලන්ට මේක ඇරෝ කී භාවිතයෙන් කියන්නේ මූ ටූල් එකට ගිහින් ඇරෝ කීස් වලින් ඔයගොල්ලන්ට ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ චුට්ට ඒ කියන්නේ ඔයාලට ඕනේ චුට්ට ගානේ. හරි මම මේ විදිහට හදාගත්තා. දැන් අපි කරන්නේ මේකට රූපයක් ඇඩ් කරන එක. ඒ කියන්නේ දැන් මම තම්බ්නේල් එක හදන්නේ අලිබබා එකට. ඉතින් දැන් මම අලිබබා ලෝගෝ එක දාගන්නවා මේකට. ඉතින් මේ විදිහට මට ඕන අලිබබා ලෝගෝ එක සෙට් කරලා ඉවරලා මේක බ්‍රෑග් and drop කරගන්න. ඉතින් අපි මේකෙත් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න ඕනේ. ඉතින් මම ඕන විදිහට ඇඩ්ජස්ට් කරලා බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නවා. හරි විදිහට තමයි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නවා. හරි ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ඕන තැනට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඊට වඩා කලින් ඔයගොල්ලෝ Ctrl T ප්‍රෙස් කරලා ඉවරලා මෙන්න මෙතන තියෙන perspective කියන එක සෙට් කරන එක Ctrl T ප්‍රෙස් කරලා right click කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ 3D පෙනුමක් එන විදිහට. ඉතින් මම මේක මෑන්ගේ ඔළුව ඒ කියන්නේ බෙල්ල ගාවින් තියාගන්න තමයි හදන්නේ. ඉතින් ඕනට ඔයගොල්ලන්ට ඕන විදිහට මෑන්ගේ දකුණු වෙත පැත්තට එන විදිහට තමයි මම මේක හදාගන්නේ. හරි ගයිස් ඉතින් මම මේ විදිහට හදාගත්තා. ඉතින් මම තව චූටි ඇඩ්ජස්ට් ටිකක් කරගන්නවා මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් ආයෙ subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මම මේ විදිහට හදාගත්තා. ඉතින් මම මේ ගේන්නේ කොටස් දෙකකට. ඒ කියන්නේ මේක තමයි පළවෙනි part එක. කියන්නේ part 1 එක. ඉතින් ඔයගොල්ලෝ මම මේක කියන අතරතුර කරන විදිය ඔයගොල්ලෝ PC එකකින් කරගන්න. ඉතින් මේක part 1 එකට ඊට part 2 කියලා ගේනවා. මේ thumbnail එක සම්පූර්ණයෙන්ම හදන එක කියලා මම කියන්නේ. මේ logo add කරලා ටෙක්ස්ට් ටික දාන එක තමයි ඊළඟට මම ගේ ටෙක්ස්ට් ටික දාලා තව ලස්සනට image දාලා ස්වයිප් කරලා ඇඩ් කරලා එහෙම හදන විදිය. ඉතින් මේ විදියෙන් කතා කරන්නේ සාමාන්‍ය thumbnail එකේ භාගයක් තමයි මේකේ හදන්නේ. මොකද thumbnail එක සම්පූර්ණ හදන්න ගියොත් විනාඩි 50ක් විතර යන නිසා. ඉතින් මම මේ විදිහටයි solid color එකක් ඇඩ් කරගන්නවා. අර අපි බෙල්ලට දාපු මේ highlight එක නැති වෙච්ච නිසා. ඉතින් ඒක මුලින් ඉඳන් මම දාගන්න ඕන. ඉතින් මම මේ විදිහට හදාගන්න ඕන setting ටික. හරි ඉතින් මම මේ විදිහට සොයිට් කලර් සුදු පාට සොයිට් කලර් එක දාගත්තා. හරි ඉතින් දැන් මම අරගේ අවුට්ලයින් එක හදා ගන්නවා බ්‍රෂ් ටූල් එකට ගිහින්. ඉතින් මම මේ ටික ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කරනවා දැක්ක නිසා ඉතින් මම මේ විදිහට හදා ගන්නවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි ගයිස් දැන් මම මේක එඩිට් කරගෙන ඉවර වෙන්න තමයි යන්නේ. ඉතින් මම ඕන විදිහට මේකෙත් බ්ලර් එක ඇඩ් කරගන්නවා. හරි ගයිස් ඉතින් මම එතන හදාගත්ත අලිබබා ලෝගෝ එක එතන ඉවරයි. ඉතින් දැන් අපි මෙතෙන්ට සාමාන්‍ය ඉමේජ් එකක් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ යන්න මුලින්ම මේක අනවශ්‍ය කොටස් ටික අයින් කරගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ ඉරේස් ටූල් එකට යන්න අර මං ගියා වගේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේදී ඉරේස් කරන්න පුළුවන්.
ඉතින් මම මේ ඉරිස ටූල් එක කොටුවටනේ තියෙන. ඉතින් දැන් මම මේක රවුම් කරලා ඕන ගානට ඇඩ්ජස්ට් කරලා හදාගන්න හදන. ඒ කියන්නේ බ්‍රෂ් ටූල් එක හදාගත්තා වගේ ඕගොල්ලන්ට මේකත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. ඉතින් මම මේ විදිහට බ්‍රෂ් එක එඩිට් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි මම ඕගොල්ලන්ට මට ඕන විදිහට දැන් ඇඩ්ජස්ට් කරගෙන ඉවරයි. හරි ගයිස් මම පොඩ සයිස් එක අඩු කරගත්තා. මොකද එතකොට ලේසි මට බෑග් දැන් ඕන ටික අයින් කරන්න. හරි දැන් මම බෑග්ග්‍රවුන්ඩ් එකේ ඕන ටික දැන් මම මේක සම්පූර්ණ ඉමේජ් එකක් තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා මට අනවශ්‍ය කොටස් ටිකක් ඉතුරු නැහැ. ඒ ටික තමයි මේ හදන්නේ. මම මේ ටික දැන් ස්පීඩ් කරනවා.